පිංගතුනී අපේ බුදුරජාණන් වහන්සේව අපි හඳුන්වනවා ලෝකවිදූ කියලා. උන්වහන්සේ මේ විශ්වය ගැන ලෝකයේ ගැන ලෝක ධාතු ගැන ඒවගේම අපි නොදන්න මේ වෙනත් ලෝක ධාතු දස දහසක් ලෝක ධාතුව දවිසහස්ත්‍රී ත්‍රහි සහස්සේ චතු සහස්සේ මේ විදිහට මේ විශ්වය ගැන මහා පුදුම අවබෝධඥානයක් ඇතුව මේ ලෝක ධාතු ගැන පුදුමාකාර දැනුවකින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය. උන්වහන්සේ අනෙක් සත්වයන්ට සාමාන්‍ය ලෝකීන මනුස්සයන්ට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලෝක විශේෂයන් අචින්තයයි. සාමාන්‍ය කෙනෙක් මේ විශ්වය ගැන ලෝකයේ ගැන කොහොමද එහෙම වෙන්න පිට සක්වල කොහොමද සත්වය ඉන්න ඕවා හොය හොයා ඒ ගැන විමස ඉන්න ගියොත් ඔහු එක්ක විපිලිසර භාවයට පත්වෙනවා මිසක් ඔහුට මේ ලෝක විෂය නං සාමාන්‍ය කෙනෙකුගේ නුවනකට තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. ඒ වගේමයි බුද්ධ විෂයත් අචින්තය. බුදු කෙනෙකුගේ හැකියාවන් ගැන බුදු කෙනෙක්ගේ විෂයපතයන් ගැන බුදු කෙනෙක්ගේ ඥාන සම්භාරය ගැන කොහොම දෙහෙම වෙන්නේ බුදු හාමුදුරන්ට කොහොම දෙහෙම වැටහෙන් උන්වහන්සේගේ ඔය ගුණ කොහොමද කිය එහෙම තමන්ගේ නුවනින් හිතලා සාමාන්‍ය මනුස්සෙකුට බුදුගුණ තේරුම් ගන්න අමාරුයි කියෙන්. බුදු කෙනෙක්ගේ විෂයපතය ගැන තර්කානුකුලව හිතා ඉන්න ගියොත් ඔහුගේ හිත විපිරිසර වෙනවා මිසක් ඔහුටත් වී අතාස භාවී තේරුම් ගන්න ලැබෙන්නේ.